welcome back to my YouTube channel. ඉතින් අද ඇවිල්ලා මයි 13 අද මෙහෙට සෑහින වහිනවා. ඒ වුණාට ඉතින් වැස්ස කියලා බෑනේ. ඉතින් මට එක්සෑම් එකක් තියෙනවා 19 වෙනිදාට. ඒ වුණාට මට ඊට පස්සේ එක්සෑම් එකක් තියෙනවා. එතකොට ඊට කලින් ඒ සබ්ජෙක්ට් එකට පාඩම් කරන්න තියෙන දවසයි. ඉතින් මං හිතුවා අද උදේ වරුව මම ඒ සබ්ජෙක්ට් එකේ පොඩි කාලයක් හරි පාඩම් කරලා ඉවර කරනවා කියලා. ඊට අමතරව මම අද ඔයාලට විශේෂයෙන් ගේන්න හිතුවේ දැස්ස දවසට අපිට පාඩම් කරන්න කම්මැලි නිදිමත එනවා. එතකොට අර අපි එක දිගට පාඩම් කරන්නේ නැහැනේ. පොඩක් එහෙම වෙනවා. ඉතින් ගණන් ගන්න එපා. අපේ ගෙදර තියෙන්නේ පාරකයිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සද්දපද මේ වගේ තමයි. ඉතින් එතකොට දැන් අපිට එම වහින වෙලාවට හරි කම්මැලි නිදිමත හැදෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක් අපිට එනවා නම් අපිට කරන්න හොඳ පාඩම් කරන්නත් හොඳ ස්ටඩි ටිප් එකක් ගේන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් ඒ ස්ටඩි ටිප් එක තමයි මම අද ගේන්නේ. ඉතින් ඒක මොකක්ද කියන එක මම සරලවම කිව්වොත් ෆ්ලෑෂ් කාඩ්. ෆ්ලෑෂ් කාඩ් එක හදන්නේ කොහොමද? ෆ්ලෑෂ් කාඩ් එක මොකක්ද තියෙන විශේෂත්වය? මම ඒක තමයි මේ වීඩියෝ එකෙන් ගේන්න කියලා හිතුවේ. ඉතින් අද යමු වීඩියෝ එකට. හැමෝම මාත් එක්ක එකතලා ඉන්න කියලා මම ඉල්ලනවා. බයි බයි. ඉතින් ඔක්කොම වැඩ පටන් ගන්න කලින් මම තේ එකකුත් හදාගෙන ආවා බිස්කට් එකක් එක්කම. කනක මම්ම වැඩ කරන්න ඕනේ කියලා. මට ඕක නැතුව බෑ ඇත්තටම පාඩම් පටන් ගන්න. ඊට පස්සේ මම කරේ මට අද කරන්න තියෙන වැඩ ටික මම ලියාගත්තා. ඒක මගේ ටු-ඩු ලිස්ට් එකක් විතර තමයි මම ලිව්වේ. මහා ලොකු දේවල් නැහැ. අද දවසේ මම කරන්න තියෙන දේ කියන්නේ දෙකයි. ඒ කියන්නේ උදේ එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරනවා. ඒක තමයි මම කිව්වේ දවසක් තියෙනවා මට පාඩම් කරන්න කියලා. මේකේ උදේ වරුව කරනවා. හවසට මට ඊළඟට 19 වෙනිදාට තියෙන එක්සෑම් එකට අදාළ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න පටන් ගන්නවා කියන එක විතරයි මම ඒකේ ලිව්වේ. මම ඔයාලට මගේ කලින් වීඩියෝ එකෙත් කිව්වා ඕනවට වැඩිය ටු-ඩු ලිස්ට් එකට බර දාන්න එපා. ඕනවට වැඩිය ටු-ඩු ලිස්ට් එකේ මම අද දවසට මෙච්චරක් දේවල් කරනවා කියලා ලියන්න එපා කියලා. එහෙම ලියන්න එපා. ලිව්වයි කියලා ඒ දේ වෙන්නේ නැහැ. මොකද කිව්වොත් එහෙම ඔයා ඒ ටු-ඩු ලිස්ට් එකට ගොඩාක් දේවල් දානවා කියලා ලිව්වොත් ඔයාට එතනින්ම අර හිතෙනවා ඕද ගොඩාක් වැඩ තියෙනවනේ කරන්න කියලා. ඔයා ඒක කරන එක නවත්තනවා. එතකොට ඔයා ඒකෙන් 2-3ක් අතර කරලා තමයි ඒක නවත්තන්නේ. සම්පූර්ණයෙන් කරන්නේ නැහැ. ඉතින් ඊට වඩා හොඳයි නේද? ඔයා ඒ ටු-ඩු ලිස්ට් එකේ තියෙන දේවල් ටික පොඩි කියන්නේ දවසකට තියෙන්න ඕනේ ප්‍රමාණය අඩු කරලා ඒ දෙක හරි 3 හරි කරලා ඉවර කරන්න try කරන එක. එතනින් පටන් ගන්න. චුට්ට පටන් ගන්න. වැඩි බර දෙන්න එපා to-do list එකට උනා. දැන් අපි බලමු කොහොමද ෆ්ලෑෂ් කාඩ් එකක් හදන්න ඕනේ කියලා. මේකෙදී ඔයා කරන්න ඕනේ කොලයක් අරගෙන ඒ කොලේ එක පැත්තක ඔයා ලියා ගන්න ඕනේ ප්‍රශ්නයක් ඉදිරියට තමයි ඔයා ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මම මගේ සබ්ජෙක්ට් එකට අදාළව ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් අණුවක් අඳින්නේ කොහොමද කියලා මම එක පැත්තක ලියා ගන්නවා නම් ඊට පිටිපස්සේ පැත්තේ අනිත් පැත්තේ මම ඒකට අදාළ උත්තරය ලියනවා. ඔන්න ඔය විදිහට තමයි මම ෆ්ලෑෂ් කාඩ් එක හදන්නේ. හැබැයි ඔය ෆ්ලෑෂ් කාඩ් එකට මම ඡේද ගණන් ලියන්නේ නැහැ. ඉස්සරහා කියන්නේ එක පැත්තක මම ප්‍රශ්න ලියනවා හරි සරල විදිහට මට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මම කරන්නේ ඒකට අදාළ උත්තරේත් හරිම සරල විදිහට. සමහරවිට මම ලියන්නේ ඒකේ පොයින්ට් එක විතරයි. ඒ කියන්නේ දැන් මම හිතන්නකෝ ඔයාට පැරග්‍රාෆ් එක මොකක් හරි දෙයක තේරුම පාඩම් කරන්න තියෙනවා කියලා. එතකොට මම කරන්නේ ඒ තේරුමට අදාළව තියෙන චූටි අර පොයින්ට් තියෙනවානේ. කියන්නේ පැරග්‍රාෆ් එකට ඇඩ් කරන්න ඕනේ පොයින්ට් තියෙනවානේ. අන්නේ පොයින්ට් එක විතරක් මම ලියා ගන්නවා. ලියාගත්තට පස්සේ මට එතකොට එතනිනුත් කරන්න තියෙන එතනින්ම මම පාඩම් කරන එක අලුත් විදිහකට කරන්න. කියන්නේ අරකෙන් බලනවා මොකද්ද මම පාඩම් කරන්න තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ පොයින්ට් එක විතරයිනේ තියෙන්නේ. අනිත් ටික අපි හදා ගන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයාලා දවසක් හරි ෆ්ලෑෂ් කාඩ් එකක් හදලා බලන්නකෝ. ඔයාලගේ එක්සෑම් එකට ඔයාලට ලේසියෙන් පාඩම් කරන්න පුළුවන් විදිහක් තමයි ෆ්ලෑෂ් කාඩ් කියන්නේ. ඔය විදිහට මම කියන විදිහට පාඩම් කරොත් එහෙම ඕක තවත් ලේසි වෙනවා. ඒක නිසා එක දවසක් හරි පාඩම් කරලා බලන්න ඔය විදිහට. ඇත්තට මේක හරිම එෆෙක්ටිව්.
විදිහට තමයි ෆ්ලෑෂ් කාඩ් එක හදන්නේ. එක පැත්තක ප්‍රශ්නේ අනිත් පැත්තේ උත්තරේ. ඒ උත්තරෙත් සරලව සිංහලෙන් තේරෙනවා නම් සිංහලෙන් දාලා එහෙම තමයි හදන්න ඕනේ. තමන්ට පහසු විදිහට තමන්ට තේරෙන විදිහට ෆ්ලෑෂ් කාඩ් එක හදාගත්තාම පාඩම් කරන්න හරිම ලේසියි. වැස්ස කාලෙ කියන්නේ එක්සෑම් කරන ළමෙක්ට නම් හොඳ නැති කාලයක්. හැබැයි ඉතින් ක්ලයිමේට් එක හොඳයි. ඇත්තම කිව්වොත් මම නම් හරි මාසයි වැස්ස කාලේ පාඩම් කරන්න. මොකද කිව්වොත් අර කම්මැලිකමට තියනවා උනට අමුතුම වයිබ් එකක් එනවා. ඒ කියන්නේ පාඩම් කරන්නේ ඊස්තටික් වයිබ් එකක් වගේ එනවා. මම නම් සෑහෙන්න ආසයි පාඩම් කරන්න. ඒකට වැස්සේ සත්තේ ඒවත් එක්ක. ඉතින් වැස්ස කියලා ඔයාගේ එක්සෑම් එකට පාඩම් කරන එක නම් කම්මැලි කරගන්න එපා. මොනවා හරි විදියක් හොයාගන්න. එක ස්ටඩි අයිඩියාස් තියෙනවනේ පාඩම් කරන්න හොඳ. මම ඉස්සරහට ඒ වගේව දාන්නම්. ඉතින් ඒ විදිහවල් ඒ කියන්නේ හැමදාම එකම විදියට පාඩම් කරන්නත් එපා. එක විදිහවල් අත්හදා බලන්න. ඒ කියන්නේ දැන් ස්ටඩි කියන අයිඩියාස් කියන්නේ දැන් අද ෆ්ලෑෂ් කාඩ් විදියට පාඩම් කරොත් හෙට පාඩම් කරන්න කාට හරි කියලා දෙනවා වගේ මොකක් හරි කොලේක හරි වයිට් බෝඩ් එකක හරි ලියන ගමන් ඊළඟ දවසේ වෙන විදිහක්. ඒ විදිහට එක දවසට එක විදිහට පාඩම් කරලා බලන්නකෝ. එතකොට ඔයාලට පාඩම් කරන එක උනත් හරි ආසාවෙන් කරන්න හිතෙනවා. මං නම් එහෙමයි. මං එක දවසකට පාඩම් කරොත් අනිත් දවසේ කාට හරි කියලා දෙනවා වගේ උගන්වනවා. ඊළඟ දවසේ ඔය විදිහට ෆ්ලෑෂ් කාඩ් හදනවා. ඔය විදිහට එක විදිහට කරාම හරි ලේසි පාඩම් කරන්න. මම මේවත් ඉස්සර ඉඳන්ම කරන දේවල් නෙමෙයි. මේ හැම දෙයක්ම මට කල් ගියා තේරුම් ගන්න. පාඩම් කරන්නේ කොහොමද? දෙයක් තේරුම් ගන්නේ කොහොමද? හරියට පාඩම් කරන්නේ කොහොමද කියන එක. එහෙම තමයි. මිනිස්සුන්ට හැමදේම අර උපතින්ම එන්නේ නැහැ. හැමදේම අපිට ටක් ගාලා තේරුම් ගන්න බෑ. අපිටම කල් යනවා. අපිටම අපේ දේවල් තේරුම් ගන්න අපිට අපේ ඉගෙනීම් ක්‍රමවේදය කොයි විදිහද කියලා අපිටම තේරුම් ගන්න අපිට වෙනමම කාලයක් යනවා. එක අයට එක විදිහයි. ඉතින් මම කියන්නේ පාඩම් කරනකොට ඒක ආසාවෙන් පාඩම් කරන්න. ඔහේ පාඩම් කරන්න ඕනේ පළියට එක්සෑම් එකදී මේ හොඳ පාස් එකක් ගන්න ඕනේ පළියට පාඩම් කරන්න එපා. එහෙම කරුවොත් තමයි ඔයාලට පාඩම් කරන එක එපා වෙන්නේ, කම්මැලි හිතෙන්නේ. හැබැයි ඔය ආසාවෙන් පාඩම් කරොත් ඕකේ කවදාවත් ඔයාට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මම ඔය අමුණන එක කියන්නේ ෆ්ලෑෂ් කාඩ් එක හදලා වුණාට පස්සේ අමුණන එක අර පිළිවෙලකට ඒ කියන්නේ මගේ සබ්ජෙක්ට් එකේ පිටුවලට අදාළ පිළිවෙලටම මම ඒක අමුණන්නේ නැහැ. මම ඒක අමුණන්නේ තනින් තන. ඒ කියන්නේ දැන්
එක ප්‍රශ්නයක් තියෙන්නේ පළවෙනි පිටුවෙන් නම් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 10 වෙනි පිටුවෙන් නම් මම ඒක එක ළඟ තියෙනවා. එතකොට අර දැන් අපි පාඩම් කරනකොට අපිට සමහරවිට පිටුව දැක්ක ගමන් කටපාඩම් කරන කට්ටියටම පිටුවම දැක්කාම නැත්නම් ප්‍රශ්නේ තේරුම් තේරෙනවා මේක ඊපස්සේ මේක. පිළිවෙලකට නෙමෙයි කියන්නේ පිටුවෙන් පිටුව පිළිවෙලට වඩා තන තන ප්‍රශ්නේ තියෙනකොට ඔයාලට අර ඔයාලගේ මොලේ වැඩ කරනවා හොඳට ඒකෙදි. කියන්නේ එක තැන ඒ කියන්නේ පිළිවෙලකට නෙමෙයි යන්නේ. එතකොට එක තැනකින් ප්‍රශ්නෙට උත්තරය හොයලා ආයි වෙනම අපි මේකක් වෙන්න ඕනේ අනිත් තැනට අදාළ ප්‍රශ්නෙට උත්තරය හොයන්න. ඒක හරිම එෆෙක්ටිව්. ගෙදර ඉන්නකොට ඉතින් ඔහොම තමා. වෙලාව පොඩ්ඩක් ඉතින් එහෙ මෙහෙ වෙනවා. මොකද ඉතින් එක දිගට පාඩම් කරන්න බෑනේ. ගෙදර මිනිස්සු කතා කරනකොට අපි යන්න එපැයි. ඉතින් ගෙදර පාඩම් කරන එක ඇත්තටම හරිය නිදහස් වුණාට ඔය වගේ චූටි ප්‍රශ්නත් ඉතින් තියෙනවා. ඉතින් අම්මා කතා කරාම යන්න ඕනේ. ගෙදර කවුරු හරි ආවහම යන්න ඕනේ. එක්සෑම් කියලා හරියන්නේ නෑනේ. අපි පවුලත් එක්කත් ඉන්න එපැයි. ඉතින් ඒක පොඩි බාධාවක් තමයි. ඒ වුණාට එහෙමයි කියලා අත්හරින්න හොඳ නෑ. ඒවට වෙලා වෙන් කරන්නත් එපැයි අපි. මොකද අපිට පවුල කියන එකත් වැදගත්නේ. පාඩම් කරන ගමන් ඉතින් ඒ දේවලුත් කරන්න ඕනේ. මං ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා එක දිගටම රෙකෝඩ් කරේ නැහැ මගේ පාඩම් කරන විදිය. තැන තමයි රෙකෝඩ් කළේ. මට හිතුනේ මට ෆ්ලෑෂ් කාඩ් හදන්න ඕන විදිය කියලා දෙන එක තමයි මේන්ලි මට ඕනේ. ඉතින් මං හිතනවා ඒක ඔයාලට තේරුම් ගන්න යන්නද කියලා. ඉතින් ඔන්න ඔහොම මම්මගේ ෆ්ලෑෂ් කාඩ් ටික හදලා ඉවර කරා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකෙන් අද ඔයාලට දෙයක් ගන්න තියෙන්න ඇති කියලා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඊළඟ වීඩියෝ එක මම ගේන්නේ පාන්දර පාඩම් කරන කට්ටියට. ඉතින් එතකම් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි බයි.